ආයුබෝවන්. අදත් බිසිකතා තුළින් ඔබට අලුත් ව්‍යාපාරික අදහසක් ජනනය වෙන්න හොඳ අවස්ථාවක් රුකුලක් අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කරලා අපි බලාපොරොත්තු වෙනවා. අපේකම අපිට දැනෙන දේ කියන දේ අපි ටිකක් වැඩිපුර මාකට් කරනවානේ. විශේෂයෙන්ම අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන ඒ ට්‍රේඩ් මාක් එකට ඒ බ්‍රෑන්ඩ් නේම් එකට අපි හරි ආසයි, අපි හරි ලෝභයි. ජාත්‍යන්තරයේ එක්ක වෙළඳ ගනුදෙනු කරනකොට අපේ දෙයක් ගැන බොහොම ආඩම්බරයෙන් කතා කරන්න අවස්ථාවක් නිර්මාණය වෙනවා නම් අපි ඒ වෙනුවෙන් හරි කැමති සහ අපි ඒ වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වනවා. මේ කතා පහට අද අපි එකතු කරගන්නේ බිසිකතා තුරට අපේ දේ ගැන වැඩිපුර අපිට දෙන දේශීයත්වයේ කියන හැඟීම අපිට වැඩිපුර උද්දීපනය කරන්න උත්සාහ කරන වෙළඳ සන්නාමයක් ආයතනයක් එක්ක. මේ තමයි CIB Holdings. නම කියූ පමණින් ඔබ සියලු දෙනා හඳුනන විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රයට එනකොට නිමි ඇඳුම් කර්මාන්තය තුළ ඔබ බොහෝ දෙනාගේ ප්‍රිය කරන වෙළඳ ආයතනයක්. ඉතින් මේ පිළිබඳව ඔවුන්ගේ ගමන් මඟ පිළිබඳව සහ අනාගතය පිළිබඳව කතා බහ කරන්න අද අපි එකතු කරගන්නවා CIB Holdings අධ්‍යක්ෂකතුමන් බුද්ධික විජේසුන්දර. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් හිරන්‍ය. දැන් CIB කියන්නේ ලංකාවේ ඕනම කෙනෙක් දන්න නමක්. CIB කියවම හරි. අපි CIB එකට යනවා. CIB එකෙන් අපි බැලුවා. ඔක හරිම ප්‍රචලිත කතා පහක්. දේශීය එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාවේ ඉන්න අපේ මිනිස්සු අතර අපි දැන් CIB කතා බහ ගැන කතා කරමු. හැබැයි CIB එක ඇතුලේ ඉන්න මේ බුද්ධික කියන්නේ CIB එක තරම්ම ප්‍රසිද්ධ නමක් නෙමෙයිනේ. හැබැයි CIB එක ඇතුළට එනකොට ඔන්න බුද්ධික කියන්නේ බොහොම ප්‍රසිද්ධ නමක්. හැබැයි මේ බුද්ධික කියන කෙනා CIB එක ඇතුළට එන්න කලින් ජීවිත කතාවක් තියෙනට ඇතිනේ. දැන් තාත්තගේ නමින් CIB ආරම්භ වෙලා ගමන එනවා. හැබැයි අපි මේ අද දවසේ කතා කරන බුද්ධික විජේසුන්දර කවුද මේ? ප්‍රථමයෙන්ම කියන්න ඕනේ හිරන්යා බුද්ධික විජේසුන්දර කියන නම විජේසුන්දර කියන නම මම හැම වෙලේම හිතන්නේ මට අයිති කැලලක් නෙවෙයි. හේතුව ඒක තමයි මගේ තාත්තගෙන් මට ලැබිච්ච දේ. ඉතින් බුද්ධික කියන එක හැම වෙලේම මං හිතනවා මට මගේ කන්ට්‍රෝල් එකේ තියෙන දෙයක්. ඉතින් හැම වෙලේම හිරන්‍ය බුද්ධික විජේසුන්දර කියන චරිතය ගොඩනගන්නේ ඒ විජේසුන්දර කියන අවසාන නම තමයි හැම වෙලේම මම මුල් කරගත්තේ බුද්ධිකට කලින්. ඒකට හේතුව තමයි මම හැම වෙලේම පොඩි කාලේ ඉඳලම මට තිබ්බ හීනය තමයි මට මතකයි ඉස්සර ඉස්කෝලේ යන කාලෙත් මගෙන් අහනවා ගුරුවරු ඔයා තාත්තට කරන ලොකුම උදව්ව මොකක්ද කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් ලියනවා මම තාත්තගේ පොත් ටික මේ ඉස්කෝලේ මම තාත්තගේ මේ බෑග් එක ලෑස්ති කරලා දෙනවා තාත්තට උදව් කරන විදියට එක එක දේවල් කියනවා. හැබැයි මට පොඩි කාලේ ඉඳලම මගේ තාත්තා මට කිව්වේ ඔයා මට කරන ලොකුම උදව්ව තමයි හොඳට ඉගෙන ගැනීම කියලා. ඉතින් මම ගොඩක් ප්‍රායෝගිකයි හිරන්‍ය. මම ඉතින් ඔය වගේ දේවල් තමයි මම ප්‍රශ්න පත්‍රයට ලියන්නේ. මම කතා කරන්නේ මේ ප්‍රාථමික අධ්‍යාපනයේ ගැන. ඉතින් එක දවසක් මට මතකයි ඒ ගුරුතුමිය මම ගාව පුතා ඔයා ඉගෙන ගත්තොත් ඔයාටනේ. ඉතින් ඔයාගේ තාත්තට මොකද්ද ලැබෙන මේ ප්‍රයෝජන සහ බෙනිෆිට් එක? මම කිව්වා නෑ මැඩම් මට තාත්තා කියලා දෙන්නේ කරන ලොකුම උදව්ව තමයි හොඳට ඉගෙන ගන්න කියලා. ඉතින් මං හිතන්නේ හිරන්නේ ඒක තමයි එයාගේ අවශ්‍යතාවය උනේ. තාත්තා පොඩි කාලේ ඉඳලම එයාට නොලැබිච්ච සියලු දේ මටත් අක්කිටත් අයියටත් අපි අපේටම එයාගේ දරුවන්ට දුන්නා. ඒකින්දයි ඒ විජේසුන්දර කියන නමට හැම වෙලෙම සාධාරණයක් කරන්නේ කොහොමද කියන එක මගේ ඔළුවේ කුඩා කාල සිටම තිබ්බා. ඉතින් මං හිතනවා බුද්ධික විජේසුන්දර කියලා කිව්වොත් එහෙම කෙනෙක් කියලා කිව්වොත් මං හිතනවා නිවැරදියි. දැන් CIB කියන නමත් එක්ක ඔන්න විජේසුන්දර කියන්නේ බොහෝම අර ගහට පොත්ත වගේ CIB නම් විජේසුන්දර කියන ඒ කතාව දැන් පැහැදිලි. හැබැයි බුද්ධික කියන්නේ විජේසුන්දර කියන නමට ලැබිච්ච විශේෂණ පදයක්. දැන් ඔන්න විශේෂණ පදය තමයි ඔන්න ඔබ ගොඩනගාගෙන ගිහින් තියෙන්නේ ඔබේ ජීවිත කතාව ඇතුළතදී. දැන් අපිට මුණ ගැහෙන අද බුද්ධික විජේසුන්දර අපි කතා කරා දැන් තාත්තගෙන් ලැබිච්ච පන්නරය. දැන් මේ විජේසුන්දර පියාණන් කියන්නේ බොහොම දැවැන්තෙක්, ශ්‍රේෂ්ඨෙක්, ශ්‍රී ලාංකික ව්‍යාපාරික ශේෂ්ත්‍රයට බොහොම මේ අපි කියන අර මේ දැවැන්ත හස්තයක්. ඔබට තාත්තා දැනුනේ කොහොමද බුද්ධික? හිරන්නේ තාත්තා ගත්තොත් මං හිතන්නේ තාත්තා තමයි මගේ හැමදේම. මං එහෙම කිව්වොත් නිවැරදි. මොකද තාත්තා තමයි හැමදාම හරි මාර්ගය පෙන්නුවේ. අර මං කලින් කිව්වා වගේ එයාට නොලැබිච්ච සියලු දේ අපිට ලබා දුන්නා. ඒක තමයි එයාගේ මූලික වශයෙන්ම එයාට ජීවිතේ හැම දෙයක්ම අපිට නිවැරදිව දැනුමෙන් පෝෂණය කරලා
හොඳ ඉස්කෝලවලට දාලා අපිට උගන්වලා එයා ඒ කරපු එයා යම් කිසි දෙයක් කරන එක ඉදිරියට කරගෙන යන්න පුළුවන් තත්වයක් හදන එක තමයි එයාට අවශ්‍යතාවය තිබ්බේ. එහෙම නැතුව එයා කරපු දේම අපි කරන්න කියන තරක් කවදාවත් තාත්තා හිටියේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා තාත්තා අද මේ වෙනකන් මේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා. 1977 ඉඳලා දැන් 2025 වෙනකන් දශක 4.5ක් 48ක් අවුරුදු. ඉතින් තව අවුරුදු දෙකකින් 50කට කිට්ටු වෙනවා CIB සමූහයට විජය ගෲප් එකට. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මං හිතන විදිහට තාත්තා අවශ්‍යතාවය තිබ්බේ අපිව නිවැරදි පුද්ගලයෙක් නිවැරදි හොඳ පුරවැසියෙක් මේ රටට බිහි කරන එක. ඉතින් ඒක තමයි මූලික වශයෙන්ම යට අවශ්‍යතාවය තිබ්බේ. කරන්න මං හිතනවා එතෙන්ට ගෙනල්ලා අද අපිව තියලා තියෙනවා. සහ රටේ අනාගතය මේ යන මාර්ගයට අපිව අරගෙන ව්‍යාපාරයත් අරගෙන ගෙනියන එක තමයි මං හිතන්නේ. ඒක තමයි අවශ්‍යතාවය උනේ. මං හිතනවා ඉතින් අපිට ඒක කරගන්න පුළුවන් වෙයි කියන්නේ. දැන් විජේසුන්දර පියාණන් ශ්‍රී ලාංකිකයෝ දකින්නේ ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් විදිහට. හැබැයි එතනින් එහාට ගෙදර ඇතුළට ඇවිල්ලා පියෙක් විදිහට ව්‍යාපාරයට වැඩිය වෙනස් මුහුණුවරක් ඔහුගෙන් තිබ්බද? මොන වගේ ආදර්ශද දරුවෝ 3 දෙනෙක්ද 4 දෙනෙක්ද මේ ගෙදර? අපේ හිරන්න 5 දෙනෙක් ඉන්නවා. ඇත්තම කතාව කිව්වොත් දැන් ඔය CIB කියන එක චතුරාණි ඉන්ද්‍රජිත් බුද්ධික. එහෙම තමයි 1987 මම ඉපදෙන්නේ. එතකොට තමයි තාත්තා CIB ගාමන්ට්ස් පටන් ගන්න. ඉතින් එතකොට තමයි තාත්තා විජය සෙන්ටර් කියලා නමෙන් පටන් අරගෙන CIB කියලා ඉස්සරහට ගාමන්ට්ස් පටන් ගන්න. ඒත් එක්කම ඒ නෝම්බෙම තමයි shopping centers කියලා. අද එයාට තිබ්බ විෂන් එකක් රටටම අර මං කිව්වා වගේ ඇඳුම් රෙදිපිලි ශේෂ්ත්‍රයේ මුළු රටටම වැඩි පිරිවැටුමක් සහ අඩු ලාභයක්. ඒක තමයි එයාගේ සංකල්පය වුණේ. ඉතින් එතන පටන් ගත්තේ විජය ඔක්ෂන් හවුස් කියලා. ඉතින් ඒ වගේ CIB shopping centers කියලා පටන් ගත්තා. ඉතින් ඒ CIB එක තුල අර අහපු ප්‍රශ්නට උත්තරය හිරන්න තාත්තට තිබ්බා යම්කිසි සංස්කෘතියක්. ඒක තමයි විජය සංස්කෘතිය කියන්නේ. ඒ විජය සංස්කෘතිය තුල තමයි CIB එක ගොඩ නැගෙන්නේ. ඉතින් එතනදී හැම වෙලේම තාත්තා කිව්වේ විනය. ඒ වගේම ඒ විනය කියන්නේ ගොඩක් 100% බෞද්ධ සංස්කෘතියට අනුව තමයි තාත්තාගේ ආයතනයේ වැඩ කටයුතු ටික කරන්න ගන්න. ඉතින් ඒක අපිටත් ආවා පොඩි කාලේ ඉඳලම. ඉතින් එතකොට අපිට වැරදි කරන්නත් බෑ. ආයතනයේ කාටවත් වැරදි කරන්නත් බෑ. ඉතින් මම කොළඹ DSN නායකට ගියේ හිරන්න. ඉතින් මම දැක්කා මගේ දෙවෙනි පාසල වගේ තමයි අපේ ආයතනය. මොකද අපි උදේ ඇසෙම්බලි එකට යනවා. අපි සියලු දෙනාම ආගම් ටික ඒ බෞද්ධ වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න අපි සියලු දෙනාම මම ගිය පාසලේ අපි සංස්කෘතිය වශයෙන් ගොඩක් තිබ්බා. ඉතින් විවිධ ආගම්. හැබැයි අපි සියලු දෙනාම එක කල්චර් එකක්. ඒක තමයි මම හිතන්නේ ඒක DS කල්චර් එක කිව්වොත් නිවැරදි. මම හිතන්නේ අයියා මල්ලි කියලා කන්සෙප්ට් එකක් අපේ ඉස්කෝලේ තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ආයතනය ගත්තත් ගෙදර ගත්තා. ඉතින් තාත්තා ඒ හදපු ක්‍රමවේදය තමයි ඒ සංස්කෘතිය තුළ අපිට ගොඩක් විනය පැත්තෙන් ආයතනයේ ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යන්න. අර කිව්වා වගේ දැන් උදාහරණයක් විදිහට මම වැරදක් කරොත් හිරන්න අද මට කියලා තියෙනවා වැරදක් කරා නේ වරද්දටව දඩුවම විඳින්න වෙනවා. හැබැයි කවදාවත් ඇවිල්ලා ඒක ඕවර්රයිඩ් කරන්නේ නැහැ. මම පොලිසියට ගියොත් මං යන්නේ පොලිසියට මොකක් හරි වැරද්දක් කරලා නම් ඒ දඩුව මට විඳින්න වෙයි. ඉතින් ඒ වගේ තාත්තා ඒ විනය තමයි අපිව හැදුවේ. ඉතින් මං හිතන්නේ තාත්තගෙන් බලාපොරොත්තු වෙන දේ ඒක තමයි එක. සහ එයා සංවේදී පුද්ගලෙක් කොහොමත් මොන දේ කරත් දරුවෝ වෙනුවෙන් හිට ගන්නවා. ඉතින් මට එතෙන්ට එන්න ගොඩක් ශක්තියක් වුණා. හැම වෙලේම අවවාද ටික දුන්නා. කෙරෙන්න ඕනේ මොනවද කියන එක කිව්වා. ඉතින් මං හිතනවා ඒ සියලු දේත් එක්ක අද අපි යම් තැනක සිටගෙන ඉන්නවා කියලා. හරි අපූර්ව පරිවිඩයක්, හරි අපූර්ව අදහසක් අරගෙන ආවේ. ජීවිතේ අපි පුද්ගලයෙක් විදිහට දිනන්න, දියුණුවක් දකින්නට වගේම ව්‍යාපාරයක් විදිහට, ව්‍යවසායකයෙක් විදිහට මේ දශක 5කට ආසන්න කාලයකට ආපු දිගු ගමන් මඟ තුළ මූල බීජය වෙලා තියෙන විනය. විනය රැකුණ තැන පුද්ගලයෙක් විදිහට අද පියාණන් සතුටු වෙනවා තමන්ගේ දරුවන් 3 දෙනා ඉන්න ගමන් මාර්ගය සහ තමන්ගේ ව්‍යාපාරයක් විදිහට, දේශීය සන්නාමයක් විදිහට උන් ගමන් කරපු මාර්ගය පිළිබඳව බොහොම අපූර්වයි, බොහොම වටිනවා මේ පණිවිඩයට බුද්ධික. දැන් බුද්ධික කියන්නේ ව්‍යාපාරිකයෙක් වෙන්න, එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න පුංචි කාලේ ඉඳන් හීන දැකපු කෙනෙක්ද, නැත්නම් වෙනත් හීනයක් වෙනත් අරමුණක්ද ඔබට තිබ්බේ පුංචි කාලේදී? ඒකේ හිරන්න මෙහෙම ගත්තොත් දැන් මම දරන් හිටිය කවදාරි දවසක මොකද මම පොඩි කාලේ ඉඳන් ව්‍යාපාරයත් එක්ක හැදුනේ.
ඒතකොට මම දැක්කා මේ මොනවද වෙන්නේ කින්ද මන්ද මේ හැමදේම බලන් හිටියා. හැබැයි මම දැක්කා මේ කවදාරි දවසක අනාගතේ මොකද මම තාත්තත් එක්ක හැම වෙලේම කතා කරා. එයා ගොඩක් කතා කරනවා හැම වෙලේම ඇත්තට මම පොඩි කාලේ ඉඳලාම ගොඩක් කතා කරලා තියෙනවා තාත්තා හැමදේම කියනවා. ඉතින් ඒ තැන්වලදී මට තේරුනේ ඉදිරියේ වැඩපිළිවෙලක් ගෙනියන්න තියනවා කියන එක හැම වෙලේම කිව්වා. මට සහ අපි පස්සෙනාටම. ඉතින් ඒක තමයි එයා හැමෝටම ඒ දරුවෙක්ට මූලික වශයෙන්ම දෙන්න ඕනේ දේ ඔයා කවුද කියන එක නිර්වචනය කරගන්න. ඔයාට මේ දේ කරන්න පුළුවන්ද? ඔයාට සමාජගත වෙද්දී අනිත් කෙනෙක් කරන දේ කරන එක ඔයාට සුදුසුද නැද්ද කියන එක ගැන කතා කරා. එතනින් එයා බැලුවා අපිට යම්කිසි විනයක් එක්ක මොකද මේ ව්‍යාපාර සංස්කෘතිය ගොඩනැගුවේ ගොඩක් කැපකිරීමකින්. එයාට අදටත් මං දකින්න විදිහට විශේෂ යාළුවෝ නැහැ. එයාට අදටත් විශේෂ කියලා ගමන් බිමන් නැහැ. එයා මුළු ජීවිතේම කැප කරගෙන දරුවෝ ටිකත් හදාගෙන සහ පවුලත් රැකගෙන මේ ආයතනයට මේ රටට සමාජයට ලොකු වැඩපිළිවෙලක් කරා. ඉතින් ඒකේ වගකීම පොඩි කාලේ ඉඳලම දැනෙන්න ඇරි එක තමයි කරේ මේ හිරන්නේ. එමෙ නැතුව අනවශ්‍ය වේට් එකක් දුන්නේ නැහැ මෙහෙම දෙයක් කරගෙන යන්න ඕනි කියන එක. ඉතින් අපි ඒක තේරුම් ගත්තා. ඒක තේරුම් අරගෙන ඒක මට එකපාරටම මට කියන්න බෑ අර පොඩි කාලේ හැවෙ ගමන් ඔයාට කවුද වෙන්න ඕනි සමහරු කියන ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනි කියලා තව කෙනෙක් කියන ඉංජිනේර කෙනෙක් වෙන්න කියලා. මට එහෙම හීනයක් තිබ්බේ නැහැ. හැබැයි මම ඒ වෙලාවට කරන්න ඕන දේ මං කරා. උදාහරණයක් විදිහට මම ඉස්කෝලේ ප්‍රාථමික අවදියේ ඒ කරන්න ඕන දේ කරා. ඒ වගේම ඉගෙන ගන්න දේවල් ටික කරා. ඒ වගේම ක්‍රීඩා කරන්න දේවල් ටික. ඉතින් ඒ දේවල් අවසන් කරගෙන ඒ ඊළඟට A level, O level, A level ඊට පස්සේ ඩිග්‍රී එකට එනකම්ම ඒ අවශ්‍ය වෙලාවට කරන්න ඕන දේ මම හොඳට කරා. ඊට පස්සේ තමයි මම හිතන මට තේරෙන විදිහට ඒ දැනුමත් එක්ක තමයි අද අපි ව්‍යාපාර ශාස්ත්‍රයට යමු නේ. ඉතින් ඒක මම හිතන විදිහට ඒක එක්ක ගමන් මාර්ගයක්. ඒක එකපාරටම එනවා කියලා හිතලා කරපු දෙයක් නෙවෙයි හිරන්නේ. ඒක ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට ආපු ගමනක් කියන එක තමයි මට කියන්නේ. හොඳයි මේ ගමන් මාර්ගය බොහොම මේ සුමටව ගලාගෙන එන ගමන් මාර්ගයක්. ඔන්න දැන් තාත්තගේ මඟ පෙන්වීමත් එක්ක පාසල් අධ්‍යාපනය හදාරනවා. ඒ තුළ බාහිර ක්‍රියාකාරකම් ගණනාවක් කරනවා, ක්‍රීඩාවන් වල නිරත වෙනවා. එතනින් පස්සේ 2007 2009 වර්ෂය කියන්නේ මේ කාලේ අතරතුර උසස් අධ්‍යාපනය හදාරන්න ලංකාවෙන් පිට වෙනවා ඔබ. ඒ වෙනකොට මොන වගේ අත්දැකීම්ද ලැබුණේ? දැන් ලංකාවේ ඇතුළතදී පාසල් අධ්‍යාපනය හදාරලා විදේශගත වෙලා කොහොමද ඒ ලැබුණු අත්දැකීම්? ඒක නම් ඇත්තම කියනවා නම් සුන්දරයි කටුකයි දෙකම තියෙනවා. මොකද අපි ගෙවල් වල හැදුනේ. ඉතින් එළියට යන්න ඕනේ හිරන්න. සමහරලාට ජීවිතේ තනි වෙන්න ඕනේ. ඒ තනි වුණාට පස්සේ තමාට දැනෙන හැඟීම් තියෙනවා. ඒ දේවල් තමා කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ වගේම තමයි මගේ අයියා අක්කී හිටියා මට කලින්. ඒ දෙන්නත් පිටට අධ්‍යාපනයට ගියා. ඊට පස්සේ මම දැනන් හිටියා මටත් යන්න වෙනවා කියන එක. ඉතින් එතකොට අර කිව්වා වගේ මට එතකොට ජොබ් එකක් කරන්න කියලා අවශ්‍යතාවයක් තිබුණා. හැබැයි මම ඒ දවස්වල පැසිපන්දු ක්‍රීඩාවේ නිරත වුණා. ඉතින් ගොඩක් බැංක්ස් වලින් ගොඩක් කෝපරේට් සෙක්ටර්ස් වලින් මට ජොබ් ඔපචුනිටිස් ගොඩක් ආවා. හැබැයි ඒත් තාත්තගේ අවශ්‍යතාවය තිබ්බේ මම පිටරට ගිහිල්ලා වැඩිදුර අධ්‍යාපනය ලබාගෙන ලංකාවට ඇවිල්ලා ලංකාවට එන එක ඔළුවේ තිබ්බ අනිවාර්යයෙන්. මටත් ඒක අවශ්‍යතාවය තිබ්බා. මොකද මම මගේ රටට මං ආදරේ. මං කොහේ ගියත් මගේ රටට ඇවිල්ලා ඒ රටට දෙයක් කරන්න ඕනේ. මොකද මම විශ්වාස කරන විදිහට මං ආයෙත් කියනවා වගේ මම ගියේ ජාතික පාසලකට කොළඹ ඩී.එස්. නායක විද්‍යාලයට. ඉතින් අපි රුපියල් 204යි ගෙව්වේ හිරන්නේ. මුළු අවුරුද්දටම. ඉතින් අපේ ඵලදායීතාවය මම දකින විදිහට අද ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට කෙනෙක් ගියත් ඒ ලෙවල් එකටම අපිට এডুকেෂන් ලෙවල් එකට අපිට ගන්න හැකියාව තිබ්බා. එදා අපි නිදාස් අධ්‍යාපනය. ඉතින් මම විශ්වාස කරන විදිහට කවදත් අපේ රටට අපි ඇවිල්ලා ඒ ණය අපි ගෙවන්න ඕන අපේ පාසලට. අපි ණය අපි ඒ දේවල් කරන්න ඕන අපි ගෙවන්න ඕනේ. ඒ වගේ තත්වයක් තුල තමයි පිටරට අධ්‍යාපනයට යොමු වුණේ. හැබැයි ඒක ගියේ වෙන මොනකට නෙවෙයි දැනගන්න. ලෝකයේත් එක්ක ජාත්‍යන්තරයත් එක්ක අපි හැප්පෙන්න ඕනේ. අපි වෙලදාම ගැන දැනගන්න ඕනේ. ඉතින් ඒක තමයි මූලික අවශ්‍යතාවය වුණේ. ඉතින් ඒක තමයි එතෙන්ට යද්දී දේවල් තනි වුණා. තනියෙන් කරගන්න වුණා. මමත් part time job එකක් කරා. මම තාත්තගේ අපේ කම්පැනි එක වගේම පිටරටක තිබ්බ ඒ වෙළඳ ආයතනයකට වැඩ කරා. අත්දැකීම් ලබා ගත්තා. ඊට පස්සේ මම තීරණය කරා ලංකාවට එන්න ඕන කාලේ නිවැරදි කියලා. ඒත් එක්කම ලංකාවට ආවා. හැබැයි හිරන්න කියන්න ඕනි මම 100%ක් මම ගියපු ඩිග්‍රී එක මම කම්ප්ලීට් කරන්නේ නැහැ UK වලම. මම ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඉඳගෙන මේ UK ඩිග්‍රී එකක් තියෙන ඒ වෙද්දි මොකද මුල්ම අවදියේ ගොඩක් යුනිවර්සිටිස් තිබ්බේ නැහැ. ඇෆිලියේටඩ් හයර් এডুকেෂන් සෙන්ටර්ස් තිබ්බේ නැහැ.
ඉතින් මම ආවට පස්සේ මට පුළුවන්කමක් තිබ්බා ලංකාවේ ඉඳලා. මොකද ලංකාවේ ඉන්න ගමන්ම වැඩිදුර අධ්‍යාපනය ලබද්දී මට තේරෙන ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි හිතුවත් පිටරටක අපි අධ්‍යාපනය ලැබලා ඒ උගත්කමයි ඒක ප්‍රායෝගිකව තමයි ඒක යොමු කරන විදිය දෙකක් වෙනවා. මට තේරෙන විදිහට. හැබැයි මම ලංකාවට ඇවිල්ලා ඒ තියෙන අධ්‍යාපනයම ලංකාවේ ඉඳගෙන දේවල් කරද්දී හිරන්නේ මට ලොකු වෙනසක් තේරුණා. එතකොට මම එක්ස්පෝස් වෙද්දී මම ගොඩක් දේවල් දැනගත්තා. කෝපරේට් සෙක්ටර් එකේ කොහොමද වෙන්නේ ඕනේ, කතා කරන්න ඕනේ කොහොමද, කන්ටැක්ට්ස් හැදෙන්නේ කොහොමද. ඉතින් මම හිතන්නේ ඒක තමයි වැඩිදුර අධ්‍යාපනය තුලින් මම ලැබුවේ. කොහොමත් පිටරටට ගිහිල්ලා ඒ සියලු දේවල් තනි කරගෙන අනිත් පැත්තට ඇවිල්ලා ලංකාවටත් ඇවිල්ලා ඒ දේත් අවසන් කරගත්තා මෙහි ඉඳලම. ඉතින් ගියපු කාරණේ කොහොමත් අවසානයේ ඉෂ්ට කරගත්තා. ඔබ උසස් අධ්‍යාපනය හදාරන්නේ මොන ශාස්ත්‍රයේද බුද්ධික? බිස්නස් මැනේජ්මන්ට්. හොඳයි දැන් හරි ලස්සන කතා කිහිපයක්ම දැන් මේ කතා බහ ඇතුළේදී අපිට ඉස්මතු වුණා. දැන් අර අපේකම කියන ඒ දේශීයත්වයේ කියන්නේ අපි විශේෂයෙන්ම මේ CIB ශාඛාවකට ගොඩ වැදෙන තැන ඉඳන්ම ඒ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක ඉඳන්ම අපිට දැනෙනවා. දැන් පෙරලා ඔබත් එක්ක කතා බහ කරද්දී හරි සුන්දරයි. අර අපේ රට අපේ දේ අපිට දැනෙනවා මේ අපි පෙරලා ලංකාවට එන්න ඕනේ මගේ දෙයට අපේ රටට අර මගේ කමත් එක්ක අපේ කමත් එක්ක දෙයක් කරන්න ඕනේ කියන හැඟීම මං හිතන්නේ තාත්තගෙන් වෙන්නදී මේ අත්දැකීම් මේ ගුරුහරුකම් සේරම ලැබෙන්නට ඇත්තේ. අනිවාර්යෙන් මට මතකයි මම දැන් පිටරට ඉඳලා ලංකාවට එද්දී දැන් තාත්තා මට කිව්වා දැන් ඔයා මේක ඉවර කරලා දෙන්නේ නැද්ද කියලා කිව්වා. මං කිව්වා නෑ මේක තව අවුරුද්දක් තියෙනවා. මං ට්‍රාන්ස්ෆර් කරගන්නවා මගේ රිසල්ට්ස් මගේ තියෙන ක්‍රෙඩිට්ස් ටික. මේ ඒකින්ද මෙච්චර ගාණක් ආයේ පිටරට ගෙවන්න ඕනේ නෑනේ. අපි මේක මේ ඉවර කරගමු. මොකද මට එච්චරටම කම්ෆර්ටබල් මං ලංකාවට සහ ගොඩක්ම මට ඕනකම තිබ්බා මේ ලංකාවේ ඇතුලේ ඉඳලා දේවල් දැනගන්න හිරන්න. ඒක තමයි මට අවශ්‍යතාවය වුණේ. මං කොහොම හරි තාත්තා එකට කැමති කරගත්තා. අවසන්. ගොඩක් වෙලාවට අපි දකින්නේ ලංකාවේ කොටසක් ඉගෙනගෙන පිටරටක ගිහිල්ලා උපාධිය සම්පූර්ණ කරන අය. හැබැයි ඔන්න බුද්ධික අනිත් පැත්තට වැඩේ කරගෙන තියෙන්නේ. පිටරටක උසස් අධ්‍යාපනයේ කොටසක් හදාarලා ලංකාවට ඇවිල්ලා උපාධිය අවසන් කරගෙන තියෙන. දැන් ඔහොම උසස් අධ්‍යාපනයත් හදාර ගන්නවා පෙරලා ලංකාවටත් එනවා. එහෙදිත් රැකියා කරන්න අවස්ථාවල් ලබාගෙන ඒ අත්දැකීමුත් ලබා ගන්නවා. එතනින් පස්සේ කොහොමද මේ ව්‍යාපාරයට එකතු වෙන්නේ? කොයි කාලෙද කොයි විදිහටද මේ එකතු වීම සිද්ධ වෙන්නේ? එතනින් පස්සේ හිරන්න මම ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ 2011 වෙද්දී අර කියන තරම් සුන්දර පින්තූරයක් මේ ලැබුණේ නැහැ තාත්තගෙන් මට. මං හිතන්නේ ඒක තමයි ඔයා වුණත් ඒක බලාපොරොත්තු වෙන්නේ නැති මේ ආපු ගමන තුල මේ කියන කතාව තුල. එහෙම වුණා කියලා තාත්තා මාව පල්ලයටම පොසිෂන් කරේ නෑ. තාත්තා මට කිව්වා මුලින්ම ඔයා ගිහලා මේ කම්පැනි එක ඔඩිට් කරන්න කියලා. ඊට පස්සේ මට පළවෙනි ඩෙසිග්නේෂන් එක දුන්නේ මැනේජ්මන්ට් ඇන්ඩ් ඔඩිට් කන්සල්ට් කියලා. මට ඩෙසිග්නේෂන් එක දීලා මට කිව්වා මුලින්ම මේ ආයතනයේ තියෙන පිරිවැය බලන්න. ඉතින් මොනවාද ඔයාලට පිරිවැය අවම කරන්න පුළුවන් දේවල් මොනවාද කියන එක තමයි තාත්තා මට හොයන්න කිව්වේ. ඉතින් මම ඇත්තට මේක ඉතා සතුටින් බාරගත්තා. ඒ වෙද්දී මොකද මම අර කිව්වා වගේ එතකොට ගොඩක් ලංකාවේ කල්චර් එකට එක්ස්පෝස් වෙලා ලංකාවේ මිනිස්සු හිතන විදිය, වැඩ කරන කට්ටිය හිතන විදිය, එයාලගේ පල්ස් එක, එයාලගේ හදගැස්ම කොහොමද, එයාලට කතා කරන්න ඕනේ කොහොමද, ඉවසන්න ඕනේ තැන් මොනවාද? එතකොට චේන්ජ් මැනේජ්මන්ට් එක through යන්නේ කොහොමද? මෙයාලා කොහොම ආව ගනීද? ඉතින් ඒ සීළු දේ ගැන මට හොඳ දැනුමක් තිබ්බා. මොකද මම ලංකාවේ අර අවුරුදු අවසාන දෙක හිටපු නිසා. මොකද ඕක එකපාරටම එළියේ ඉඳලා අතුලට ආපු ගමන් හිරන්න ඔය ගැන කතා කරන්න ගියා නම් කට්ටිය බලන්න ගන්නේ කවුද මේ කින්දමන්ද කියලා. ඉතින් එතන මට තිබ්බා යම්කිසි මේ වාසියක්. ඉතින් මම ඒකත් පාවිච්චි කරලා කලබලයක් නැතුව මගේ ගමන මගේ පළවෙනි කෝපරේට් සෙක්ටර් එකේ කියන්නේ මට තියෙන විශේෂ භාග්යක් විදිහට මම සලකනවා මගේ තාත්තයි කම්පැනි එකම මට වැඩ කරන්න ලැබිච්ච ගැන. හැබැයි මම එතන ඉතා සුළුවට පටන් ගත්තා. තාත්තා කවදාවත් මාව හයිලයිට් කරේ නැහැ මෙන්න මෙතන කියන එක. අද වගේ ඒකට මම දැනගත්තා කාලයයි කියන එක. මට එතකොට ලොකු දැනුමක් ව්‍යාපාර ගැන තිබ්බේ නැහැ. හැබැයි මට යම්කිසි දෙයක් තිබ්බා. මොකද මම පොඩි කාලේ ඉඳන් මම ක්‍රීඩා කරා. ටීම් එකක් කියන්නේ කණ්ඩායම් හැංගීම කියන්නේ. එතකොට තව කෙනෙක්ට අවස්ථාවක් දීලා ඒ අවස්ථාව තව කෙනෙක්ට දීලා ඒකෙන් අපි මුළු කණ්ඩායමක් විදිහට දිනන්නේ කොහොමද? ඒ වගේ කියන දේවල් මගේ ඔළුවේ තිබ්බා. ඉතින් මම දැනගත්තා මට මේක ලොකු ගමනක් යන්න තියෙනවා. මේ ආරම්භය කියන එක. මොකද මේ හිරන්නේ අපි දන්නවනේ අයිෆල් කුළුණ හදන්න ගොඩක් කල් ගියා. හැබැයි ඒක අදටත් පවතිනවා. ඉතින් මමත් විශ්වාස කරන්නේ අර හොඳ දේ කරන්න ටිකක් කල් යනවා. හැබැයි ඒකට ඒ කාලෙ ඉඩ දෙන්න ඕනි.
ඒක ඔස්සේවා යන්න ඕනේ. ඉතින් ඒ වගේ මගේ ගමන මම ඉතින් පටන් අරගෙන මේ දක්වා ඇවිල්ලා තියෙනවා. ආදරණීය ප්‍රේක්ෂකයනි ඔබට බොහොම පැහැදිලි ඇති මේ බුද්ධිකගේ කතාවත් එක්ක අපේ ජීවිතවල කාලය කියන්නේ සමහර විට ඉලක්කමක් විතරයි වෙන්නටත් පුළුවන් ඇතැම් අවස්ථාවල ජීවිත අත්දැකීම් සහ අපි කාලෙත් එක්ක කරන ගනුදෙනුවට දෙන වටිනාකමත් එක්ක ඔබේ ජීවිතය වෙනස් වෙන්න පුළුවන් ජීවිතේ හැරවුම් රක්ෂයක් බවට පත් වෙන්නට පුළුවන් ඒ වෙනසේ අත්දැකීම් ඔබේ ජීවිතයට එකතු කරගන්න ආකාරයත් එක්ක එහෙම උදාහරණයක් තමයි අද අපි එකතු කරගත්තේ මේ බුද්ධික විජේසුන්දර CIB Holdings අධ්‍යක්ෂතුමන් විදිහට වර්තමානයේදී කටයුතු කරන අපි අද බිසි කතා තුළින් ඔහුත් සමග CIB Holdings පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බුද්ධික දැන් මේ අපි ඔබ ගැන කතා කරා දැන් අපිව බලන් ඉන්න කාටත් CIB කිව්වම ඔන්න දැන් බුද්ධිකවත් මතක් වෙනවා. ඒ වගේ වටපිටාවක් ඔබ තුලින් ඔබ නිර්මාණය කරගත් ආකාරය ගැන අපි කතා කරේ. දැන් අපි කතා කරමු මේ CIB Holdings දිවයින පුරා දීප ව්‍යාප්ත ශාඛාවන් ගණනාවක් සතු වෙන වර්තමානයේ තියෙන දැවැන්ත ව්‍යාපාර ජාලයක්. ආරම්භයේ ඉඳන් මේ ආපු ගමන් මඟ ගැන තාත්තා කතා කරනවා. ඔබත් දැන් මේ අත්දැකීම් ලබා ගන්නවා. කොතනින් කොහොමද පටන් ගත්තේ? දැන් කොහෙද CIB තියෙන්නේ? CIB කොහෙද නැත්තේ කියලා හොනනම් මම හිතන්නේ ලේසි උත්තර දෙන්න. ඒක හරියන්නේ මොකද මම අර කිව්වා වගේ මුලින්ම තාත්තට තිබ්බ යම්කිසි අරමුණක්. එයා නුවරින් එන්නේ කොළඹට. එතකොට මට තාම මතකයි එයා තාත්තගේ උපන්ගම නුගවල නුවර. ඉතින් ඒ නුවර ඉඳලා ඉතින් තාත්තට ලොකු වගකීම් සම්භාරයක් තිබ්බ කෙනෙක්. තාත්තත් පවුලේ බාලයා. ඉතින් අයියලා කියන්නේ මගේ ලොකු තාත්තලා තමයි කොළඹට මුලින් ඇවිල්ලා හිටියේ. ඉතින් තාත්තා පස්සේ තමයි ආවේ. මම පුංචි බාධා කිරීමක් කරලා කමන්නේ මම හිතන්නේ බුද්ධික දැන් පියාගෙන් පුතාට ඔබ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙනවා. හැබැයි පියාටත් එහෙම ඉඩ අවකාශයක් තිබ්බ කෙනෙක්ද නැත්නම් ඔහු ව්‍යවසායකයෙක් වෙච්ච කෙනෙක්ද? 100%ක් ඔහු විසින් ව්‍යවසායකයෙක් වෙච්ච කෙනෙක් මේ හිරන්න. ඒකයි මම කිව්වේ මේ කතාවේ විශේෂිතභාවය කියන එක තාත්තා ගැන ගත්තොත් එයා එම්පයර් එකක් හදපු කෙනෙක්. එයා මං කිව්වේ ඒකයි නුවර ඉඳලා කොළඹට එන්නේ එයාගේ වචනෙන් කියනවා නම් මට මතකයි සියල් පොතකුවේ මේ බෝල් පොයින්ට් පෑනුකුවේ අරගෙන ආවේ කියලා තමයි කියන්නේ. ඉතින් එච්චරයි. එයා ඇවිල්ලා එයා O levels කරන්න කලින් තමයි කොළඹට එන්නේ. කොළඹ ඇවිල්ලා තමා මේ ව්‍යාපාර කියන දේ කුමක්ද කියලා පටන් ගන්න කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි ලොකු තාත්තා ඉන්නවා. එයාගේ අයියත් එක්ක එකතු වෙලා තමයි එයා පටන් ගන්න. දවසානේ එයාගේ මහන්සිය ජයග්‍රහණය කරනවා. එයා ගොඩක් කැපවීමෙන් කටයුතු කරනවා. ඒ කරලා ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ඉතින් අද මෙච්චර දැවැන්ත ව්‍යාපාරයක් හදන්න යාට පුළුවන් වුණේ. ඉතින් පටන් ගත්තේ 1977 මුලින්ම කියනවා නම් ඉතාමත් සුළුවෙන් ඊට පස්සේ 77 ඉඳලා 87 වෙද්දි තමයි විජය ඔක්ෂන් හවුස් කියලා. එයාට තිබ්බා අර දෙයක් හිරන්න මේ බඩු ලංකාවේ අඩුවට විකුණන්න ඕන. හැබැයි හොඳ ගුණාත්මක බඩු. ඒක තමයි එයාගේ අවශ්‍යතාවය. මොකද අපි දකින දේ නෙවෙයි හිරන්නේ ඒ කාලේ තිබ්බේ. දැන් තමයි මේ රෙඩිමේඩ් කියලා ඇඳුම් තියෙන්නේ. ඒ කාලේ තිබ්බේ කට් පීස්. හැමෝටම අවශ්‍ය තිබ්බේ රෙදි තමයි විකුණන්නේ රටේ. මම මේ කතා කරන්නේ නිදහස් අධ්‍යාපන මේ නිදහස් ආර්ථිකයට කලින්. ඊට පස්සේ විවෘත ආර්ථිකයට කලින් තිබ්බේ හිරන්නේ ගොඩක් කට් පීස් මම දන්නෙත් නෑ. හැබැයි ඒ රෙදි අරගෙන ගිහිල්ලා ටේලර්ස්ලා තමයි මහලා කියලා තමයි නිමය දුම් බවට පත් කරන්නේ. ඉතින් එතකොට එයාට තිබ්බා concept එකක් මේ නිමය දුම් කියන එක. එතකොට හිරන්නේ අපි ගත්තොත් දැන් පමුණුව මහරගම තමයි ගොඩක් ප්‍රසිද්ධ. හැබැයි ඉතින් හැමෝම ලංකාවේ මේ වෙලන්දෝ මහරගමට ඇවිල්ලා පමුණට ඇවිල්ලා බඩු අරගෙන ගිහිල්ලා ඒවා තමයි පිටරට ගෙනින් විකුණන්නේ. ඉතින් ඇත්තටම ඒක ගොඩක් සංකීර්ණ ක්‍රමවේදයක් තිබ්බේ. හැබැයි මේ මගේ තාත්තට අවශ්‍යතාවය තිබ්බා නැහැ මේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් කරන්න. ඉතින් ඒකින්ද එයාට ඒක පුළුවන් වුණා. එයාට මුලින් මේ දේවල් කරද්දි ගොඩක් ප්‍රශ්න ආවා. ඒක සාමාන්‍ය අපි දන්නවා. ඉතින් සමහර තැන්වල CIB shopping centers කියලා අපේ තිබ්බ ජංගම සේවයක්. ඒක තමයි අපි ගිහිල්ලා රිසර්ච් එක වගේ අපේ ටීම් එකක් හිටියා. අපේ ලොරි ටිකක් තියෙනවා. අපේ එතන මැනේජර් කෙනෙක් ඉන්නවා. ඉතින් අදටත් තාත්තා සී කරනවා. තාත්තට ඒ උදව් කරපු ඒ හැමෝම.
ඉතින් ඒ කට්ටියත් එක්ක අපි ගිහිල්ලා යම්කිසි රිසර්ච් වගේ හිරන්නේ අපි කරා නගරවල. ඒකට අපිට දැනුණා මේ නගරවලට මෙච්චර ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපි ඒ තැන් වලට ගිහිල්ලා අපි අර අඩු මිලට ගුණාත්මක භාවයෙන් යුතු නිමියඳුම් අපිට විකුණන්න හැකියාව තියෙනවා. මම හිතන්නේ මේ සියලු දේට පටන් ගත්තේ 2000න් එහාට. ඊට පස්සේ අපි මේ concept එක ගෙනාට පස්සේ අපි දැක්කා ඊට පස්සේ නගර වලින් පිටට එනවා. හැබැයි ඒක මූලික වශයෙන්ම කරේ මගේ පියා කිව්වොත් නිවැරදි. කොළඹ නෙවෙයිනේ දැන් තාත්තගේ උපංගම නුවරින් කොළඹට එනවා. කොළඹින් වැඩේ පටන් ගන්නවා. හැබැයි ඊට පස්සේ මේ CIB මේ ජාලය දීප ව්‍යාප්තව කොළඹින් පිටට යනවා. නගරවලට යනවා. නගර වලින් ගම් හොයාගෙන යනවා. කොළඹින් ඉස්සලාම කොහෙටද CIB යන්නේ? මගේ මතක විදිහට ඉරන්නේ අපි ගියේ රත්නපුරයට. මොකද මට මතකයි රත්නපුරේ අපි සේල් කරනවා ඉස්සර. ඉතින් ඒ සේල් කරද්දී ලොකු ඉල්ලුමක් තිබ්බා. ඉතින් අපි ඊට පස්සේ තීරණය කරා මං හිතන්නේ තාත්තා එතන තීරණයක් ගත්තා. අපි රත්නපුරේට තමයි මුලින්ම ගියේ. ඒ වගේ රත්නපුර ඊට පස්සේ අනුරාධපුර, කදුරුවෙල, කුලියාපිටිය, මීගමුව, හලාවත ඔය විදිහට අවසානයේ ඇත්තටම ටිකක් අගභාගයේ තමයි නුවරට ගියේ තාත්තා. ගමට ගියේ. ඊට කලින් දීප ව්‍යාප්තව වැඩපිළිවෙලකට එයා ගොඩක් පුංචි මිනිසෙක් කියවත් නිවැරදි. හැබැයි ලොකු වැඩ කරා. අනිවාර්යෙන්ම අපිට බොහොම පැහැදිලි සාක්ෂියක් විජේසුන්දර පියාණන්ට ඒ ගෞරවය හිමි වෙන්නටම අවශ්‍යයි. අපි මේ වැදගත් කියන දේවල් බිහි වෙන්න නම් වැදගත් කියන මිනිස්සුයි අපිට අවශ්‍ය වෙන්නේ. වැදගත් කියන ස්ථාන බිහි වෙන්නට නම් ඔන්න බොහොම හොඳ උදාහරණයක් නිදසුණක් ව්‍යාපාරිකයෙක් විදිහට විජේසුන්දර පියාණන් කියන්නේ දීප ව්‍යාප්තව අද ලංකාව වටේම CIB shopping complexes මේ CIB කියන නම බොහොම ප්‍රචලිත දෙයක්. අපි හැමෝටම කටට හුරු නමක්. හැබැයි මේ CIB ගැන කතා කරද්දී විශේෂයෙන්ම මේ අර මං වැඩසටහන පටන් ගත්තෙත් බුද්ධික මේ දේශීය කියන දේ අපේකම අපිට දැනෙනවා මේ අපේ සભ્યත්වය අපේ කියන දේ ඒ අපේ concept එක ටිකක් වැඩිපුර කියවෙන තැනක්. කොහොමද මේ වටපිටාව නිර්මාණය වුනේ? හිරන්‍යා ඒකට හේතුව වුණේ අපිට තිබ්බා මම 2011 දී මම ජොයින් වෙද්දි කම්පැනි එකට අපිට තිබ්බා ලොයල්ටි කාඩ් එකක්. එතකොට ඒ ලොයල්ටි කාඩ් එකේ ඉල තිබේ මේ CIB ට්‍රෙෂර් කාඩ් කියලා. ඊට පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි මම මේක ට්‍රෙෂර් කාඩ් එක කියනකට වඩා මේක ඒ අපේකම කියන දේ එතකොටත් අපි ගැන කට්ටිය කතා කරා. සහ ඔබටත් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් එක්කමක් තිබ්බනේ. ඒ නිසානේ දැන් පෙරලා ලංකාවට එන්නත් හිතුවේ. අනිවාර්යයෙන්ම. මොකද අර හැම වෙලේම හිරන්නේ මම කිව්වා වගේම අපි ගොඩක් අර පොළවේ පා ගාලා ජීවත් වෙන විදිහට තමයි තාත්තා අපි පස් දෙනාම හැදුවේ. ඒක තමයි එයාගේ විශේෂත්වය. ඉතින් හැම වෙලේම අපේ කල්චර් එක අපේ කමට ඉස්සරහට මුල් තැන දුන්නා. ඉතින් ඒකේ මම ගොඩක් ඒක අපේ ඇඟටම අපිට ආවා. ඉතින් එතනදී ව්‍යාපාරයේ ආයතනය වුණත් අපේ හිටපු පාරිභෝගිකයොත් අපිත් එක්ක ගොඩක් දැන් මේක හිරන්නේ 1970 ඉඳලා එන ගමනක්. ඒකර අවුරුදු දැන් 50කට කිට්ටු වෙන්නේ. ඉතින් අපිව ගොඩක් දන්නවා. ඉතින් තාත්තත් එක්කත් ඒ කට්ටිය ගොඩක්ම හදවතින්ම බැඳුනා. ඉතින් ඒකෙන්ද මේ අපේකම කියන දේ මුල් කරගෙන මම අර ට්‍රෙෂර් කාඩ් එක ගන්නට මම මේක CIB අපේකම කියලා කාඩ් එක. මම ඒක බ්‍රෑන්ඩ් කරා. මම ඒක concept එකක් විතර ගෙනාවා. ඉතින් මං හිතන්නේ ඕකත් එක්තරා හේතුවක් වෙන්නේ නැති මේ අපේකම කාඩ් එක කියලා තමයි අන්තිමට ලොයල්ටි කාඩ් එක කියලා කිව්වේ නැහැ CIB එකේ. CIB අපේකම කාඩ් එක කියලා තමයි ගියේ. ඉතින් අපේකම කියන එකටම අපි හරියටම අරුතක් දුන්නා හිරන්නේ. මොකද ඒ අපේ දේ රැකගෙන අපි අදටත් ඇවිල්ලා තියෙනවා. මේ වෙද්දි නූතන ව්‍යාපාර සංකල්පයක අපි ගැටෙනවා. විශේෂයෙන් කිව්වොත් මගේ නංගි මගේ මල්ලි ඒ කට්ටියත් දැන් මේ ආයතනෙට දැන් යාලත් අධ්‍යාපනය හදාරලා කෙනෙක් අවසන් කරනවා. තව කෙනෙක් ඉවර කරලා තියෙනවා. අමෝම අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඉතින් මේ සියලු දෙනාම මේකට දැන් එකතු වෙනවා. ඉතින් අර අපේකමත් රැකගෙන නූතන ව්‍යාපාර සංකල්පත් අරගෙන අපි මේක ඉදිරියට ගෙනියන එක තමයි දැන් ඉතින් අපි මේ කරගෙන යන්නේ. අපි අර කලින් කිව්වට මේ CIB අකුරු 3න් දරුවෝ 3 දෙනෙක් නියෝජනය වෙනවා රිප්‍රසන්ට් වෙනවා කියලා. හැබැයි මටත් මග ඇරුණු දෙයක්. ඒ කියන්නේ 5 දෙනෙක්ගේ පවුලක් මේ. දැන් ඔන්න 5 දෙනාම එකතු වෙලා මේ යන ගමන් මගේ අපි කතා කරා මේ අඩු මුදලට හැබැයි ගුණාත්මකභාවය ඉහළ නිමියඳුම් සහ අනිකුත් සියලුම දෑ ගෙදරකට අවශ්‍ය
ඔන්න CIB නිවසකට ගියාම ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඔතනින් එහාට ගිහිල්ලා ඔබේ පාරිභෝගිකයින්ට මොන වගේ වරප්‍රසාදද බුද්ධික හිමි වෙන්නේ? වරප්‍රසාද ගත්තොත් හිරන්න මූලිකම දේ තමා CIB shopping centers වල අපි මේන්ටේන් කරන මූලිකම දේ තමා අපේ පාරිභෝගික ජනතාවට නිවැරදි මිල. අංක එක තමා අපි මිල. මොකද අපි හැම දෙයක්ම හිරන්නේ අපි දැන් CIB shopping centers ගැන විතරක් නෙවෙයි මම හිතන්නේ අපි දැන් කතා කරන්නේ CIB holding company එකක් ගැන. ඉතින් CIB holding company එක ඇතුලේ කම්පැනි ඇතුලේ හිරන්නේ අපේ shopping centers ටිකට අමතරව අපිට high end brands තියෙනවා. එතකොට මම හිතන්නේ අදටත් ඔයා දන්නවද කියන එක මේ RL කියලා අපේ තියෙනවා වෙනම ආම් එකක්. ඒක අපේ CIB එක කරන්නේ මගේ නංගි. ඉතින් යාලා දැන් ඒ මොඩර්න් තැනට ෆැෂන් ඩිසයිනර්ස්ලා අරගෙන දෙයක් කරගෙන යනවා. ඉතින් ඒ වගේ දැන් එතනත් අපි බලන්නේ හැම වෙලේම අපිට පුළුවන් හිරන්නේ මොකද අපේ මේ ආපු ගමනත් එක්ක අංක එක අපි පිරිවැයි. අපිට පුළුවන් හොඳ කොස්ට් එකට ඕන දෙයක් කරන්න. ඉතින් ඒ කොස්ට් එකේ බෙනිෆිට් එක අපි දීලා දෙන්න අපේ ආදරණීය පාරිභෝගික ජනතාවට. ඉතින් යාළුවෝ විශ්වාසය ගොඩනගලා තිනවා CIB එකට ගිහිල්ලා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු ක්වොලිටි එකකින් යුතු හොඳ මිලට බඩුවක් ඇඳුමක් ගන්න පුළුවන්. ඉතින් අපි ඒක දැන් කරගෙන ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මූලිකම දේ. ඊට අමතරව අපේ තියෙන විශ්වාසය, පාරිභෝගිකයා අපි කරේ තියෙන විශ්වාසය. ඉතින් ඊට වඩා ඉතින් අපි ඉතින් අපේ ප්‍රොමෝෂන්ස්, අපි මාකටිං, අපේ තියෙන දේවල් අපි කරගෙන යනවා හිරන්නේ. ඉතින් මම හිතන්නේ පාරිභෝගිකයන් ගත්තොත් අපි මූලික වශයෙන්ම යාළුවගේ හිත දිනාගෙන, යාළුවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. මම හිතන්නේ ඒක තමයි අපි යාළුවට දීලා තියෙන ලොකුම බෙනිෆිට් එක. මම හිතන්නේ මේ වසර 50ක ගමනක් කියන්නේ ඒ විශ්වාසය කියන දේ අමුතුවෙන් අපිට කාවත් ගන්නට අවශ්‍ය දෙයක් නෙවෙයි. ඕනම කෙනෙක්ට ශ්‍රී ලාංකිකයෝ විදිහට CIB මේ සමූහ ව්‍යාපාරය ආපු ගමන් මඟ දිහා හැරලා බැලුවාම වසර 50ක් අවුරුදු 48ක් සම්පූර්ණ එතන සම වෙන්න ඕනේ. මට වට දෙයක් කියන්න බැරි වුණා. ඒකට හේතුව අපි තමා රෙදි ලංකාවට ගියන්නේ. අපි රෙදි ලංකාවට ගෙනල්ලා අපේ CIB ගාමන්ට්ස් වල තමා මේ සමහර ඇඳුම් මේ ගුණාත්මක භාවයෙන් යුතු හොඳ අපිට ඒකයි මිල ගණන් යටතේ විකුණන්න පුළුවන් හිරන්නේ. අපි එතන රටේ නිෂ්පාදිත දායක වෙනවා. රටේ දලදේශ නිෂ්පාදිතයට අපි දායක වෙනවා. අපි ගාව ඉන්නවා අපි ගාව ප්ලාන්ට්ස් වෙනම 6ක්. අපිට උන් ප්ලාන්ට්ස් 6ක් තියෙනවා. ඊට අමතරව අපි සබ් ඩිවිෂන්ස් දීලා තියෙනවා, සබ් දීලා තියෙනවා. තව ගොඩක් ස්වයං ව්‍යාපාරිකයන්. ඉතින් ඒ වගේ ඒ අපි රෙදි ගෙනල්ලා අපි යාලට ඒ වලින්ම මහාන හින්දා තමයි අපිට මේ මිල මෙච්චර දුරට හොඳ පාලනයෙන් යුතුව අනවශ්‍ය ලාභ ලබන්නේ නැතුව අර කිව්වා වගේ මුල ඉඳලම තිබ්බ අපේ කන්සෙප්ට් එක අඩු ලාභය සහ වැඩි පිරිවැටුම කියන තැන ඉඳගෙන අද අපි ලොකු රටට සමාජයට වගේ මේක මං හිතන්නේ පාරිභෝගිකයෝ දන්නවා අපේ ආදරණීය පාරිභෝගිකයෝ අපි දන්න හින්දා තමයි මං හිතන්නේ යාලට ඒ විශ්වාසය අපිත් එක්ක ගොඩනගලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. මොන්ඩ වෙළඳ සන්නාමයක් විදිහට පාරිභෝගිකයින් දහස් ගණනකට මිලියන ගණනකට සේවාවන් සපයනවා වගේම තමයි පෙරලා නැවත වරක් බොහෝ දෙනෙක්ට දහස් ගණනකට රැකියා ජනනය කරන අවස්ථාවන් ඔබ ආයතනයේ විසින් නිර්මාණය කරලා දීලා තියෙනවා. දැන් ඒ ආපු ගමන් වගේ ඔබ අධ්‍යක්ෂවරයා විදිහටත් කටයුතු කරනවා. අපි කතා කරමු ඔබ යටතේ ඉන්න සේවක ප්‍රජාව පිළිබඳව. ඔවුන්ට කොහොමද මේ අපේකම කියන දේ ඒ කන්සෙප්ට් එකත් එක්ක අරගෙන ගිහිල්ලා මේ සේවක ප්‍රජාව ඔබ වටේ නිර්මාණය වෙලා තියෙන්නේ? හිරන්නේ ආයතනය මුලින්ම පටන් ගන්නෙ 3 දෙනෙක්ගෙන්. අද වීදි ගිහිල්ලා තියෙනවා. ඒකට කෙටි උත්තරයක් මම ඔයාලට දෙන්නම්. 3000ක් දක්වා. ඉතින් 3 දෙනෙක්ගෙන් පටන් අරගෙන 3000ක් දක්වා විසිරලා තියෙද්දි ඔයා හිතන්න වගකීම කොච්චරයිද? ඉතින් මේ වගකීම දැන් ගොඩක් ක්‍රමවේදීව අපිට ඇවිල්ලා තියෙනවා මේ හෝල්ඩින් කම්පැනි හරහා. මොකද කම්පැනිස් දැන් අපිට 15ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් 15ට 3000ම බෙදිලා ගිහිල්ලා තියෙනවා. දැන් තවත් වැඩි වෙනවා. මොකද තව රැකියා අවස්ථා වැඩි වෙනවා. මොකද අපිට පේනවා රට නිෂ්පාදනයේ පැත්තට බරයි. අපි දැන් ඉස්සරහට නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ. ඉතින් අපි ඉම්පෝර්ට්ස් ගොඩක් අඩු කරන්න බලාපොරොත්තු වෙන අනාගතයේ ඉස්සරහට. මොකද අපි අපේ රටේ ඇතුලේ ඉස්සර ඉඳන්ම තිබ්බේ අපි දන්නවා හිරන්නේ මේ අපනයන ආර්ථිකය. ආනයන මේ ආර්ථිකයක් කියලා පිටරටින් බඩු මේ ගෙන්නන්න තමයි හැමෝම බැලුවේ. හැබැයි අපනයන කරා රටින් පිටට. හැබැයි අපි බලන්නේ රට ඇතුළට. අපි අපේ ලෝකල් මාකට් එක අපි රට ඇතුළට අපි නිෂ්පාදනයක් කරලා මොකද අපේ මේ තියෙන ශාඛා ජාලය හරහා සහ අපේ මේ තියෙන ඉස්සරහට නිෂ්පාදන වැඩපිළිවෙල
සහ අපේ දැන් අපි ඩයිවර්සිෆයි කරලා තියෙනවා කම්පැනි තව දේවල් වලට. ඉතින් රැකියා අවස්ථා සහ තව ගොඩක් දේවල් කරගෙන යන්න ඉතින් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ ඉන්න 3000ම ඕක ඇතුලේ තමයි ඉන්නේ. ඉතින් ඒක අපිට එක කම්පැනියක් කරා නෙවෙයි හිරන්නේ. දැන් කම්පැනි ගණනා කරා අපිට කළමනාකරණය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට අපිට මානව සම්පත් නිලධාරීන් කළමනාකරවරුන් ඉන්නවා. ඒ සියලු දෙනාත් එක්ක ඉතින් මේ දේවල් කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි මේ පවුලක් විදිහට මේ විශාල පවුලක් මේ යන ගමන් මාර්ගය තුළ මේ අපි දකිනවා CIB අලුත් වෙනවා. අලුත් වෙනසක් එක්ක මේ දැන් මේ තාරුණ්‍ය මේ ව්‍යාපාරයට එකතු වෙච්ච නිසාවෙන්දෝ කියලාත් මට හිතෙනවා මේ මොකද්ද මේ CIB අලුත් වෙනස කොයි දිශානතියකටද මේ ගමන් කරමින් ඉන්නේ? අපි මං කියවා වගේ හිරන්නේ අපි වැඩි කලබලයක් වුණේ නැහැ. අපි ගොඩක් වෙලාවට අර ට්‍රෙන්ඩ්ස් කියලා පස්සේ ගියේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපේ මැචුරිටි එක බිස්නස් එකේ. මොකද අර අවුරුදු ගාණක් තිස්සේ මේ මාකට් එකේ ඉඳලා ඉතින් මං හිතන්නේ තාත්තා අදටත් ව්‍යාපාරේ අපිත් එක්ක ඉන්නවා. එයා තමයි අපේ චාමන්. තාත්තා අදටත් අපේ ඒ සියලු දේවල් බලනවා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක දැනුමත් එක්ක තමයි අපි ආවේ. ඉතින් දැන් අපි දන්නවා මේ ලෝකය වෙනස් වුණා. අපි දන්නවා 2010න් එහාට පස්සේ ගොඩාක් ඩිජිටල් පැත්තට බර වුණා ලෝකයේ මේ දියුණුවත් එක්කම සහ අපි ඒක හරියට ඇඩොප්ට් කරගත්තා කියලාවත් නිවැරදි හිරන්නේ. මොකද එකපාරටම අපි ට්‍රෙන්ඩ් එකක් පස්සේ දුවන්නේ ගියේ නෑ. අපි දන්නවා අපිට ඉන්න අපි අපේ කස්ටමර් අපේ සෙග්මන්ට්ස් ටික අපි හරියට තේරුම් අරගත්තා. ඒ කස්ටමර් ඩෙවලොප් වෙන දෙන්නටම අපි ඩෙවලොප් පීගෙන දෙනවා. යාළුවෝ අපි ඉල්ලන්නේ ඒ ඩිමාන්ඩ් එකට අපි සප්ලයි කරගෙන යන තැනක් තියෙන. ඊට අමතරව අපි වෙනස් කරනවා නම් අපි වෙනස් කරන්නේ අර කිව්වා වගේ අපි ඩයිවර්සිෆයි ස්ට්‍රැටජිස් වලට ගිහිල්ලා අද අපි ගත්තොත් House of Tailors කියලා තියෙනවා. දැන් අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ high end crowd එකට 100% වියදම් කරලා හොඳ ඇඳුම් එයාලට කස්ටමයිස් එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඒ වගේ අපි ඩයිවර්සිෆයි කරගෙන යනවා හිරන්න. ඉතින් හැබැයි අර අපේ තියෙන දේත් අපි රැකගෙන. කොතනකවත් ඒක අනවශ්‍ය විදිහට ඇක්සලරේට් කරන්න ගිහිල්ලා බිස්නස් එකට මං හිතන විදිහට අපි වෙනසක් කරන්න කියන එක එකපාරට යන්නේ නැතුව ඒක ස්ටෙප් බයි ස්ටෙප් එතෙන්ට යන්න තමයි බලාපොරොත්තු. හැබැයි එතෙන්ට අපි එනවා. අපි දැන් මං හිතන විදිහට ඒකට අවශ්‍ය දැනුම අපි අලුත් අපිත් එක්කම අපි තව අලුත් දැනුම ෆැෂන් ඩිසයිනර්ස්ලා පැටර්න් මේකර්ස්ලා අලුතෙන් හිතන්න පුළුවන් අලුතෙන් වැඩ කරන්න පුළුවන් මාකටියර්ස්ලා ඒ සියලු දෙනාම අද අපේ කම්පැනි එක ඇතුළට අපි අරන් තියෙනවා. හොඳයි දැන් CIB සමූහ ව්‍යාපාරය එහෙම නැත්නම් CIB හෝල්ඩින්ග්ස් කියන්නේ වසර 50කට ආසන්න කාලයක් තිකු ගමනක් ආපු මේ පවුලේ හයියත් එක්ක ආපු ගමනක්. හැබැයි පුද්තික දැන් අපිව බලාගෙන ඉන්නා වෙන්න පුළුවන්. අනාගත ව්‍යවසායකයෝ බවට පත් වෙන්න ඒ අර අංකුර තාමත් ඉස්මතු වෙන ව්‍යාපාර හස්ත මොන වගේ උපදේශක්ද මොන වගේ ආදර්ශයක්ද අපිව බලාගෙන ඉන්න ඒ වගේ කෙනෙක්ට ඔබට දෙන්න පුළුවන් වෙන්නේ? හිරාඥා මට කියන්න තියෙන්නේ අර හොඳ දේ ටිකක් කල් යනවා වෙන්න. ඒක උදාහරණයක් විදිහට ගත්තොත් අපි තරුණයෙක් විදිහට අපි දේවල් වලට පටන් ගද්දිම අපිට පේන්නේ මහා සාගරය වගේ දේවල්. ඒතර මේ මහා සාගරයට අපි උණු කරලා කේතලයකින් වතුර ටිකක් උණු කරලා දානවා කියලා හිතන්නකෝ. ඒත් මහා සාගරේ රත් වෙන්නේ නැහැ. එතකොට අපි හිතන්න ඕනේ හැබැයි මේ වයසේදී අපි හිතනවා නෑ මේක මගේ වතුර මේක තමයි මේ රත් වෙලා තියෙන හොඳම දේ මේක මහා සාගරයට දැම්මොත් දැනේ කියලා හිතනවා. හැබැයි යථාර්ථය හිරන්නේ එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද මම දකින්නේ අපිට හැම දෙයකටම යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ කාලය තුල අපි ඉක්මන් වෙන්න හොඳ නැහැ. අර මම දකිනවා වගේම අර early success is a scam කියලා කතාවක් කියනවා. ඉතින් ඒක දෙපැත්තට යන්න පුළුවන්. හැබැයි මගේ කතාවේ ගත්තොත් ඒක early success එකක් නෙවෙයි මට තියෙන්නේ. මම පටන් ගත්තේ ඉතාමත් කුඩාවට. මං හිතන්නේ ඒක තමයි මගේ තාත්තත් පටන් ගත්තේ. හැබැයි ඒ විදිහටම තමයි අපිටත් ඒ concept එක දුන්නේ. එයා මුලින්ම දේවල් දැනගන්න, ඉගෙන ගන්න, pressure එක handle කරන්න ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ දේවල් හරහා තමයි මං හිතන්නේ පරිණතභාවය කියන එක එතෙන්ට එන්න ඕනේ. නැතු එකපාරට maturity එකක් නැතුව එතෙන්ට ආන් පස්සේ ඒගේ වටිනාකමක් නැති වෙනවා. ඉතින් මං හිතන්නේ හිරන්නේ මට දෙන්න තියෙන උපදේශ තමයි කවුරු හරි කෙනෙක් එතන ඉන්නවනම්
තරුණයෙක් විදියට අද නංගිලා වෙන්න පුළුවන් මල්ලිලා වෙන්න පුළුවන් ව්‍යාපාර අද ව්‍යාපාරයක් ඕන කෙනෙක්ට පටන් ගන්න පුළුවන් ඉස්සර වගේ නෙවෙයි ඉරන්නේ. Instagram එකේ තියෙනවා නම් Facebook එකේ තියෙනවා නම් online shop එකක් වුණත් කරන්න පුළුවන්. හැබැයි එතනදී මම කියන්නේ early success එකට යන්න කාලේ ගන්න. ඒකට ඕන දේවල් මුලින් ඉගෙන ගන්න, දැනුමෙන් සන්නද්ධ වෙන්න. ඒ වගේම මේ qualities, ethics, ආචාර ධර්ම ඒ දේවල් තියාගන්න ඕනි. ඒ දේවල් තියාගෙන ඒ කාලයත් එක්ක යන ගමන තමයි මම දකින්නේ තමා පරිණත එතෙන්ට එන්නේ. එහෙම නැතුව එකපාරටම ව්‍යාපාරයක් කරලා ප්‍රොෆිට්ස් දැකලා මේකයි මෙහෙමයි කියලා යන එකට වඩා කාලය අරගෙන ඒ ගැන දැනුමක් ඒ ගැන වැටෙනවා නම් වැටෙන්න. ඒක ප්‍රශ්නකුත් නෑ. මුකුත්ම වෙන්නේ නැති දවස්වල නිකම්ම ඉන්න. ඒක ප්‍රශ්නකුත් නෑ. හැබැයි ඉවසීමෙන් යුතුව කටයුතු කරගෙන යන්න. තමාට යන්න ඕනේ ගෝල් එකට එනකන් තම මහන්සියලා වැඩ කරන්න. විශේෂයෙන් අර තියෙන එන්වයරන්මන්ට් එක හරියට තේරුම් අරගෙන ඊටමත් ඉවසීමෙන් යුතුව ගමනක් ගියොත් එයා දන්නේම නැතුව හිරන්න ඇතෙන්ට එනවා. එතන ඉඳලා යට හැකියාව තියෙනවා. ඒ දැනුමත් එක්ක ව්‍යාපාරය උඩට ඉදිරි කරන්න. ඉගෙන ගන්න, අල්ල ගන්න, ඉවසීමෙන් අල්ලගෙන ඉන්න. හැබැයි කාලයට ඉඩ දෙන්න. ඒ අතරතුර ඔබේ ගුණ වගාව, ඒ සදාචාරය, ඒ දේවලුත් රැකගෙන යන්නට පුළුවන් නම් අනාගතේ දක්ෂ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් බවටත් පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. බොහොම ස්තුතියි බුද්ධික ඔබේ කාලයට සහ ඔබේ වටිනා අදහස් වලට. අපිව බලන් ඉන්න බොහෝ දෙනෙක්ට සුළුවෙන් පටන් ගන්න ව්‍යාපාර අදහස් ඇති. ඔවුන්ටත් අනාගතයේ දවසක දක්ෂ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් වෙන්න ඒ අරමුණ ඇති. මම හිතන්නේ ඔබේ කතා බහ ඒ වෙනුවෙන් විශාල පිටුවහලක් මොටිවේෂන් එකක් වෙන්නට ඇති. ඒ නිසා වෙන්න අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබට. ඒත් එක්කම අපි සුබ පතනවා ඔබ සහ ඔබේ මේ ව්‍යාපාර කටයුතු වලට. ඒත් එක්කම අපි ඔබේ පියාණන්වත් බොහොම ආඩම්බරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. විජේසුන්දර පියාණන්, ඒත් එක්කම බුද්ධික විජේසුන්දර අධ්‍යක්ෂතුමන් CIB Holdings හි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි ඔබට ආයුබෝවන් කියලා සමුදෙන ගමන් අදට විසි කතා තුළින් ඔබෙන් සමුගන්නවා. නැවත දවසක ඔබත් එක්ක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින් ඔබට සුබ දවසක්. සද්ද මලත් මට රුපියලක් නැහැ කියලා තමයි මම කියන්නේ.